ලංකා ඉතිහාස ජාතික ලොතරැයි මණ්ඩලයේ දීපු වැඩිම ජය මල්ලේ හිමි වුණා. කොහාටද? ගිරාන්දුරු කෝට්ටේට. කීයද ගාන දන්නවද? 62 කෝටි 58,55919ක්. හරිය DSI සෙරෙප්පු වගේ නේද? 919ක් කියලා තියෙනවා. මේක කෝටිය ගානේ බෙදන්න තිබුණ මිනිස්සු 63 දෙනෙක් අතට. ලක්ෂ 20 ගාන බෙදුණම් බෙදන්න තිබුණා මිනිස්සු 315ක් අතට. ලක්ෂ 10 ගාන බෙදුවනම් 630කට විතර බෙදන්න තිබුණා. ලක්ෂ 5ක් හරි ලක්ෂ 2ක් හරි යදෙනකන් ජීවිත කාලෙම ටිකට් ගන්න මිනිස්සු අපේ ගම්වලත් ඉන්නවා. අපිත් පෞද්ගලික ටිකට් එකක් ගන්නවා. අපි නම් මාසෙට 2ක් 3ක් වගේ ගන්නෙ. හැබැයි දවසට ටිකට් 5ක් 6ක් ගන්න මිනිස්සු අපේ ගම්වල ඉන්නවා. කවදාත් මේ මිනිස්සු ලක්ෂයක් ඇදිලා නැහැ. උඹලගේ මාකටිං වැඩේ උඹලා කරන්න ඕනවට හොඳට උඩටම උස්සලා කෝටිය 2 3 4 5 උස්සලා අන්තිමේදී කෝටි 63 වෙනකන් ගිහිල්ලා තමයි උඹලා ටිකට් එක දිනුම් අද්දවන්නේ. ඉතින් මේක අනිත් අර මිනිස්සු අතරත් බෙදලා ගියා නම් මේ රටේ මිනිස්සු 63 දෙනෙක් කෝටිපති වෙනවනේ හෙට දවසේ. 315ක් ලක්ෂපති වෙනවනේ. ලක්ෂ 10 ගාන මිදුවනම් 630ක් ලක්ෂපති වෙනවනේ බං. ඒක ලොකු දෙයක් නෙමෙයි මේ වෙලාවේ මිනිස්සුන්ට. අයිත ලක්ෂ 5ක් අත දෙනකන් ටිකට් ගන්න මිනිස්සු කොච්චර ඉන්නවද? උඹලට ජීවිත කාලෙම හම්බ කරලා දෙන්න. ඔය ජාතික ලොතරැයි මණ්ඩලේ උන්ට කියන්නේ. අනිත් මිනිස්සුන්ටත් ලක්ෂයක් දෙයක් හරියන්නේ මේ විදිහට ඔය ජයමල්ල බෙදලා දීපල්ලා. එක තැනටම දෙන්නේ නැතුව. දැන් අරුට heart attack වගේ තියෙන මිනිහෙන් නම් දැන් මැරිලත් ඇති. උට කෝටි 63කට කරන්නේ මොකද්ද කියලා හිතා ගන්න බැරි එකෙන් නා. නිදාගත්ත රෝත් තියෙන මිනිස්සු තාම හිතා ගන්න බැරුව ඇත්තේ. පොඩ අනිත් මිනිහ ගැන හිතාපල්ලා. ජාතික ලොතරැයි මණ්ඩලෙට කියන්නේ.